අපි ළමයි දැන්ට වීජ්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් පාඩම් 3ක වීඩියෝ අප්ලෝඩ් කරලා තියෙන්නේ. එයන්නේ අපි 4 වෙනි වීඩියෝ එක. මේකේ තියෙන්නේ ළමයි වීජ්‍ය භාග සුළු කිරීම කියන්නේ වීජ්‍ය භාග. වීජ්‍ය භාග කියන්නේ අර අපි නොදන්න පද සම්බන්ධ වෙලා හැදිච්ච, ඒ කියන්නේ ඉලක්කම් නැතුව අපි නොදන්න පද සම්බන්ධ වෙලා හැදිච්ච භාග ගැන තමයි මේ වීජ්‍ය භාග කියන්නේ. අපිට තියෙන්නේ ළමයි හරය අසමාන වීජ්‍ය භාග ආශ්‍රිත සුළු කිරීම කරන්න 10 ශ්‍රේණියේ 13 වෙනි පාඩම පොත පෙරලා ගන්න. මම පොත පෙරලා ගන්න කිව්වට පොතේ විදිහට හැම එකම කරන්න යන්නේ. කෙලින්ම මේක ළමයි තියෙන්නේ වීජ්‍ය භාග එකතු කිරීම සහ අඩු කිරීම. ළමයි ඔයාලා දන්නවා ඇති නිකම් භාග, ඒ කියන්නේ වීජ්‍ය පද මුකුත් නැති, වීජ්‍ය ඉලක්කම් මුකුත් නැති සංඛ්‍යාවල, ඒ කියන්නේ වීජ්‍ය පද මුකුත් නැති සංඛ්‍යා, වීජ්‍ය පද නැති මුකුත් එහෙම ඒව නැති මේ මට කියන්න තේරෙන්නේ නැහැ ළමයි. අර නෝමල් සංඛ්‍යා තියෙන මෙන්න මේ වගේ භාගේ 4න් 1 ඔහොම තියෙන්නේ භාග ළමයි. ඊළඟට මෙහෙමත් භාග තියෙන්නේ. ඊළඟට ඔහොම භාග තියෙනවනේ. මේ තියෙන්නේ නෝමල් භාග ළමයි. වීජ්‍ය භාග කියන්නේ ළමයි මේවට අර නොදන්න පද එකතු වෙලා, ඒ කියන්නේ x ඔය වගේ ඉංග්‍රීසි අකුරු සෙට් වෙලා එහෙම හැදිලා තියෙනවනේ භාග. අන්න ඒවට තමයි වීජ්‍ය භාග කියන්නේ. මම මේ කියන දේවල් වැඩි හිතන්න නැතුව පොඩ්ඩක් හොඳට හිතන්න මම කියන දේවල් හිතන්න. මේ කියන්නේ පොත බලලා පොතේ තියෙන ඒවා කියවන්න. ඇත්තටම මේ වීජ්‍ය භාගවල සුළු කිරීම කරන්නේ අර නෝමල් භාගවල සුළු කිරීම කරා වගේම තමයි. මහ ලොකු වෙනසක් නෑ. ඒ කරපු විදිහටම තමයි. දැන් ළමයි මේ තියෙන්නේ භාගය දාන 1ට 5න් 1. ඕක සුළු කරන්න කියලා දීලා තියෙනවා. මේ තියෙන්නේ 1ට 5. හරිද? ඕක සුළු කරන්නේ කොහොමද? මුලින්ම අපි කරගන්න ඕනේ දෙයක් තමයි ළමයි මේ දෙකේ හරය සමාන කරගන්න. දැන් භාගයක් ගත්තයින් පස්සේ මේ තියෙන්නේ භාගයක් කියලා හිතමුකෝ. මේ යට ඉන්න කාට කියන්නේ ඉරෙන් යට ඉන්න එකා මු හරකා. හරිද? හරකා. ඕකට කියනවා හරය කියලා. හරය. උඩ ඉන්න එකා මොකාද? ළමයා. ඒකට කියනවා ලවය. හරිම ලේසි ළමයි. කවදාවත් ළමයෙක්ගේ උඩ හරකෙක් යන්නේ නැහෙනි. හරකෙක්ගේ උඩ තමයි ළමයෙක් යන්නේ. හරකගේ පිට උඩ තමයි ළමයා යන්නේ. ඒක නිසා උඩට එන්නේ ලවය, යටට එන්නේ හරය. ඔන්න ඔහොමනේ ළමයි. දැන් මේ වගේ මොකක් හරි මේ වගේ භාග දෙකක් දීලා ඔය විදිහට එකතු කරන්න හරි අඩු කරන්න හරි තිබ්බොත් ළමයි අපිට කරගන්න තියෙන්නේ ඒකේ හරයන් දෙක සමාන කරන්න. හරයන් දෙක සමාන කරන්න තියෙන්නේ. හරයන් දෙක සමාන කරද්දි මේ උඩේවත් ඒ හරය වෙනස් කරන විදිහටම උඩේවත් වෙනස් කරන්න ඕනි. ඒකල සුළු කරන්න තියෙන ළමයි. ඔය විදිහටම තමයි වීජ්‍ය ප්‍රකාශනවලත් වීජ්‍ය භාගවලත් සුළු කිරීම වෙන්නේ. ඉතින් අපි යමු මේකේ හරය සමාන කරන්නේ කොහොමද? ඔයාලා මේකේ හරය සමාන කරන විදිහ දන්නවා ඇතිනේ. කෙලින්ම ළමයි හරය සමාන කරන්න 5ටයි 2ටයි හරය සමාන කරන්න තියෙන්නේ. මේ යට දෙක 5න් ගුණ කරනවා. අපි ඒක යටින් සුළු කරමු ළමයි. ගානක් දුන්නයි පස්සේ අනිවාර්යෙන් ඒක යටින් සුළු කරන්න. නැත්නම් ගානක් සුළු කරගෙන යන්න එපා. හරිද? ඒ කියන්නේ ගාන සුළු මේ දීලා තියෙනකම සුළු කරන්න බෑ. ඒක නැවත ලියාගෙන සුළු කරන්න. දැන් මේකේ හරය සහ ලවය සුළු කරන්නේ මෙහෙමයි ළමයි. හරය සමාන කරන්නේ මෙහෙමයි. මේ දෙක 5න් ගුණ කරනවා. උඩ එකක් 5න් ගුණ කරනවා. දැන් මේ 5න් එක මේ යට හරය සමාන කරන්න තියෙන්නේ. ඒකෙත් කරන්න තියෙන ළමයි. 2කින් ගුණ කරනවා. උඩත් 2කින් ගුණ කරනවා. යටත් 2කින් ගුණ කරනවා. ඔයාලා දන්නවනේ මේක හරයලාගේ සුළු සමාන කරලා මොනවද? සෝරි. ලවයනේ හරය සමාන කරගෙන නේ සුළු කරන්නේ.
ඒ සුළු කරන විදිහට මේවා සුළු කරන විදිහ ඔයාලට කලින් කියලා දීලා තියෙනවා. අවසානයේදී මෙතනත් ඔයාලට පේනවා ළමයි. මෙතන වරක් පහ පහයි දෙවරක් 10යි මේකයි 10යි. මේ තියෙන්නේ ළමයි මෙන්න මේ උඩ තියෙන එක මේකම තමයි ළමයි මේ තියෙන්නේ හරය සමාන කරලා ඔයාට පේනවා යට තියෙන්නේ මෙතන මේකෙත් තියෙන්නේ 10 මේකෙත් තියෙන්නේ 10යි. ඒක නිසා 10 ඒ කියන්නේ මේ දෙකේම හරය සමාන නිසා අපිට කරන්න තියෙන්නේ මේ 5යි 2යි එකතු කරන්න විතරයි. ඔන්න ඒ විදිහට තමයි ළමයි නෝමල් සංඛ්‍යාවක හරය සමාන කරේ. ඔය විදිහටම වීජීය භාගවලත් සුළු කරන්න පුළුවන්. දැන් අපි පාඩමේම තියෙන එකක් අරගෙන සුළු කරමු. 3යට x ධන 1යට 3x මේක ළමයි කෙලින්ම හරය සමාන කරන්න තියෙන්නේ. දැන් මේ වගේ ගණක් ආවම මේක සුළු කරන්න දුන්නම මුලින්ම හරය සමාන කරගෙන සුළු කරන්න තියෙන්නේ. මෙතන තියෙන x මෙතන තියෙන 3x අපිට මේ පැත්තේ හරය මෙන්න මේ පැත්තේ හරය සමාන කරන්න නම් කරන්න තියෙන්නේ ළමයි මේක 3ෙන් ගුණ කරන්න. උඩත් 3ෙන් ගුණ කරන්න යටත් 3ෙන් ගුණ කරන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ උඩ 3ට මේ යට 3 කැපිලා යනවා. හරිද? දැන් හරය සමාන කළයි කියලා උඩ එක මේ 3 මෙහෙම මේ විදිහට තියන්නේ යට 3x ඇවිල්ලා. දන්නවනේ ඒවා. ඒ සිද්ධි ටික දන්නා ඇති කියලා හිතනවා අතදරුනේ. දැන් ওই විදිහට අපි කියපු විදිහට හරය සමාන කරගත්තානේ. මේ විදිහට 3ෙන් ගුණ කරලා සමාන කරගත්තා. මෙතනත් 3x මෙතන 3 වරක් 3 9යි. මෙතන දාන එක එකට 3x. දැන් හරය සමාන නිසා 3x ඔහම ලියාගත්තා. මේ 9 දාන එක 10යි. හරිද? ඔය තියෙන ළමයි විජ්ජීය ප්‍රකාශනයක් සුළු කරන විජ්ජීය භාග සුළු කරන විදිහ. ඔය තියෙන එකතු කිරීමක් අපි යන් දැන් අඩු කිරීමකට. 2යට 3x ඍණ 4y හරිද? දැන් ඕකේ හරය හරය සමාන කරන්න තියෙන්නේ. හරය සමාන කරද්දී ඒවට අනුරූපව අනිත් උඩේවත් සුළු කරන්න බෑ. දැන් 3x තියෙන්නේ මෙතන 4y වර්ග. කිසිම සමානකමක් නැහැනේ. කියන්නේ කිසිම විජ්ජීය පදවත් සමාන නැහැ මේ දෙකේ. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ මේ 4y වලින් මේකම ගුණ කරන්න සහ මේ 3x වලින් මේකම ගුණ කරන්න. උඩයි යටයි ගුණ කරායින් පස්සේ මේ දෙකේ හරයන් සමාන වෙනවා. ඊට පස්සේ අපිට තියෙන සුළු කරන්න තියෙන්නේ. දැන් අර මම කිව්වා වගේ 3x උඩ 2 ගුණ කරනවා 4y වර්ග යටත් ගුණ කරනවා 4y වර්ග ඉන්න දැන් මේ තියෙන 5යි 4y වර්ග ගුණ කරනවා මේ මම කිව්ව විදිහට 3x වලින් උඩත් 3x වලින් ගුණ කරනවා යටත් 3x වලින් ගුණ කරනවා ඊළඟට එන්නේ ළමයි 3x 4y වර්ග වලින් ගුණ වුණාන් පස්සේ ළමයි එන්නේ 12x y වර්ග මේ උඩ ළමයි ගුණ වුණාම එන්නේ දෙවරක් 4 8යි 8y වර්ග ඍණ ආයමත් මෙතන 4යි 3යි 12යි 12x y වර්ග 12x y වර්ග ඊළඟට උඩට එන්නේ 5 රත් 3 15යි x ඊළඟට මේ දෙකේම හරයන් සමානයි කියලා ඔයාලට පේනවා ඊළඟට එන්නේ 12යි xy වර්ග උඩින් 8යි y වර්ග ඍණ 15යි x ළමයි මේකේ ළමයි මේ 8යි y වර්ග මේ පැත්තේ තියෙන්නේ 15යි x ඒ වගේ තියෙන විජ්ජීය පද සමාන නැති නිසා මෙන්න මේ විදිහට තමයි අවසාන පිළිතුර අපිට ගන්න ඇත්තේ. ඔන්නෝම තමයි ළමයි මේ පාඩම කරන්නේ. කියන්නේ ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට මෙතනට තව එකතු වෙන්න පුළුවන් 1යට 5යි x ඔය විදිහට තව භාග එකතු වෙන්න අඩු වෙන්න පුළුවන්. මේ පාඩමේ තියෙන ළමයි ඔය විදිහට ඔන්න ඔය ටික කරන්න විතරයි. ළමයි ඔය අපේ
මං හිතන්නේ දැන් ඔය 4 වෙනි පාඩම අපි කරේ. ළමයි ඔයාලට කියන්න දෙයක් තියෙනවා. දැන් ඔයාලා නම් පරක්කු වැඩි. දැන් අපි 6 වසරේ ඉඳලා නෑ 6 වසර නෙවෙයි කේ ඉඳලා එක වසරේ ඉඳලා අපි එනවා 6 වසරට ඉගෙන ගන්නවා. ශිෂ්‍යත්වෙ ලියලා ඊළඟට 6 ඉඳලා ආයේ 10ට 11ට යනකම් ඉගෙනගෙන සාමාන්‍ය පෙළ ලියනවා. ඔය අතරතුර ඔයාලා මුහුණ දෙන ගැටලුවක් තමයි හොඳට පන්තියේදී පාඩම ඉගෙන ගන්නවා. ඉස්කෝලේ ගිහිල්ලා හොඳට පන්තියේදී පාඩම සුපිරියට ඉගෙන ගන්නවා. අභ්‍යාස කරන්නත් ඇයි. සමහරුන්ට අභ්‍යාස කරන්න නැහැ. ටීචර් කියා දෙන එක සුපිරියට තේරෙනවා. ගෙදර ගිහිල්ලා ගණන් පොත මරණවයි කියලා හිතාගෙන යන්නේ. ආයෙලින් අභ්‍යාස ටික කරලා සේරම කරලා දානයි කියලා හිතනවා. සමහරුන්ට ගෙදර ගියාම අභ්‍යාස කරගන්න බෑ. ඒ සමහරක් පිරිස. හරිද? ඊළඟට තවත් සමහරක් පිරිසක් ඉන්නවා ළමයි. හොඳට පාඩමත් ටීචර් ගන්න පාඩමත් හොඳට කරගත්තා. ගෙදර ගිහින් අභ්‍යාස ටික සුපිරියට කරලා දැම්මා. චිල් එකේ හිටියා. ඔන්න විභාගෙනවා. දැන් කලින් සෙට් එකට අවුල් වැටුණානේ. ඉගෙනගත් මේ කියන්නේ ටීචර් ගන්නත් ඉගෙනගත්ත සුපිරියට තේරුණා. අභ්‍යාස කරගන්න බෑ. ඒ වුණාට තව ටිකක් ළමයි හිටියනේ මේ ටීචර් ගන්නපු ටිකක් සුපිරියටම තේරුණා. පාඩමේ අභ්‍යාසත් කරා. දැන් එහෙම අයත් ඉන්නවා. ඔය සෙට් දෙකම සාමාන්‍ය පෙළ නැත්නම් වාර විභාග වලට මුහුණ දෙන්න ගියාම එයාලට පේපර් කරගන්න බෑ. ඔය අන්තිම පිරිසේ කියන්නේ දැන් ගණන් පේපර් එකකට මුහුණ දෙන. ඒ කියන්නේ ගණිතය ඉගෙන ගන්න ළමයි තුන් කොටසක් ඉන්නවා. උන් සෙට් එකකට ටීචර් ගන්නන එක තේරෙන වෙලේ හැබැයි උන්ට අභ්‍යාස කරගන්න බෑ. තව පිරිසක් ඉන්නවා ටීචර් ගන්නන ටික තේරෙනවා අභ්‍යාස ටික හොඳට කරා ඒ ටිකත් හොඳට තේරෙනවා. හැබැයි පේපර් එකට ගියාම පේපර් එකට ලියා ගන්න බෑ. තා පිරිසක් ඉන්නවා ඔය තේරුම කරලා පේපර් එකට ලකුණු ගන්න නැහැ කියයි. උන් ගැන කතා කරන්නේ නැහැ. මොකද උන් ගැන කතා කරලා වැඩක් නැහැ. උන්ට හොඳට තේරෙනවනේ. මං කතා කරන්නේ අන්න අර පේපර් එක ලියා ගන්න බැරි අය ගැනයි අභ්‍යාස ටික කරගන්න බැරි අය ගැනයි. උන්ට ඇත්තටම වෙලා තියෙන ළමයි උන්ට කිව්වට ඒ අයට වෙලා තියෙන ළමයි එයාලට හරියට තව එක දෙයක් කරගන්න බැරි වුණා. මොකක්ද දන්නව ළමයි? දැන් අපි පාඩම ඉගෙන ගත්තට වැඩක් නැහැ. ගණන් පාඩම් ඉගෙන ගත්තට වැඩක් නැහැ. ඒ අදාළ මේ පාඩමක් කියන්නේ ළමයි ඔය මොකක් හරි සංකල්පයන්නේ මොකක් හරි ප්‍රමේයක්නේ අපි ඉගෙන ගන්නේ. අන්නේ ප්‍රමේය පාවිච්චි කරලා ගණන් හදන්න ඕනි. ගණන් හදද්දි තමයි ඔයාලට ඒකෙන් අභ්‍යාස කරන්න එක්කේ පේපර් කරන්න එක්කේ එහෙම නැත්නම් ඔය සමහර පිරිසක් ඉන්නෝනේ තරඟ වලටත් යන හොඳටම ලකුණු අරගෙන තරඟ වලට යන සෙට් එකක් ඉන්නෝනේ. අන්නේ තරඟ වලට ලකුණු ගන්න පුළුවන් වෙන්නේ මේ අර තියරි එක. එහෙම නැත්නම් අර සංකල්පය හොඳට යූස් කරලා ඒ ගණන් හැදුවොත් පමණයි. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න ඔයාට ඉස්කෝලේදී එක වසරේදී නේ 5ේදී 6ේදී වර්ගඵලය පරිමිතිය ඔය වගේ පාඩම් උගන්වනවා. ඒ ටික හොඳට තේරෙනවා. හැබැයි ඔයා ගෙදර ඇවිල්ලා අර කියා දුන්නු වර්ගඵලය පරිමිතියෙන් ගණන් නොහැදුවොත් ඔයාට සතියක් දෙකක් දවස් 3-4ක් ගියයින් පස්සේ ඒ ටික අමතක වෙනවා. ඔයාට ඒ ටික බැරි වෙනවා. ඒ කියන්නේ 6 වසරේ ළමයිට හරිද? ඔයාලට දැන් ඒව බැරි වෙන්නේ නෑනේ. දැන්ටත් ඉන්න ඇති සමහර ඔය 10 11 ඉන්නේ සමහරුන්ට බෑනේ ඔය වර්ගඵල පරිමිතිය ගානක් දුන්නෙන් පස්සේ හදාගන්න. සමහර අය ඉන්නවා එහෙම. එහෙම අයටත් එක කියන්නේ ඒ වගේ දෙයක් මොකක් හරි සංකල්පයක් ඉගෙන ගත්තම සංකල්පයක් නැත්තම් ප්‍රමේයක් ඉගෙන ගත්තාම ඔයා අනිවාර්යෙන් කරන්න ඕනි දෙයක් තමයි ඒ ප්‍රමේය ඒ සංකල්පය යූස් කරලා හොඳම එකෙන් ගණන් හදන්න. ඔයාගේ පොතේ තියෙන ගණන් ටික හදන්න. ඒකලා පේපර් අරගෙන ගණන් හදන්න. ඔයා පේපර් කරන තරමට, ඔයා ගණන් හදන තරමට තමයි ඊළඟට එන ඔයාට මුහුණ දෙන්න වෙන හැම පේපර් එකම තියෙන ප්‍රශ්න ගැටලු ඔයාට ලේසි වෙන්නේ ඔයා කලින් පේපර් කරලා තියෙන නම් විතරයි. ගොඩක් අයට ගණිතේ බැරි හේතුව තමයි ගණන් බැරි හේතුව තමයි අන්න ඒක. එයාලා ඇත්තටම ගණන් හදන්නේ වැඩිය ඉස්කෝලෙන් ඉගෙන ගන්නවා. ඉගෙන ගද්දි තේරුණා ඒක නිසා ගණන් හදන්නේ නැහැ, පේපර් කරන්නේ නැහැ.
ඒ කට්ටිය පේපර් එකට ඊළඟට ගියාම ඒ කියන්නේ තීරණාත්මක විභාග තියෙනවානේ වාර විභාග සහ සාමාන්‍ය පෙළ තියෙනවානේ ඒවට ගියාම ඊළඟට ඔය පේපර් නොකරපු අයට හරි අසරණ වෙනවා ඒ අය මොකද මේ පේපරයක් අල්ලලවත් නැහැනේ ගණන් දැකලා නැහැනේ ඒ කියන්නේ ළමයි හැම ප්‍රමේයක්ම යූස් කරලා එක එක විදිහට ගණන් හදන්නේ නැහැ කි. හැබැයි ඒ ගාන ඇතුලේ තියෙන එකම ප්‍රමේය ඔයා ඒක ඒ ප්‍රශ්නය ඇතුලේ ප්‍රමේය තියෙන විදිහ අර දකින්න ඕනි ළමයි. ඒ ගාන කොයි විදිහට හදන්නේ කියලා ඔයා කලින් දැනන් ඉන්න ඕනි. නැතුව ඔයාට එකපාර ගණන් හදන්න බෑ. ඔයා අද තියරි ඉගෙනගෙන හෙට එකේ තියෙන බරපතලම ගැටලු ගත්තොත් ඒවා හදන්න බැහැනේ ළමයි. ඒවට පුරුදු පුහුණු වීමක් තියෙන්න ඕනි. එහෙම එකක් තිබුණාම තමයි ළමයි ඉස්සරහට එන්නේ මොන ප්‍රශ්නේද ඒ ප්‍රශ්නේ ඉවර කරලා දාන්න ඇති. අන්න ඒ නිසා අපි ඊළඟ අවුරුදු වල ඒ කියන්නේ 2027 සහ 2026 ඊළඟට ලියන්න. ඒ කියන්නේ 2026 මේ පෙබරවාරි වල ලියන කට්ටිය නෙවෙයි ඊට පස්සේ ලියන්න සෙට් එකක් ඉන්න ඕනේ ඔය සාමාන්‍ය පෙළ. අන්නේ සෙට් එකට පන්ති තියෙනවා ළමයි 10 11 ගණන් පන්ති තියෙනවා. ඒවට සම්බන්ධ වෙන්න කැමති අය සහ අර ගණන්වල තරඟවලට එහෙම යන්න කැමති සෙට් එකක් ඉන්න අයදිනේ. අන්නේ සෙට් එකට පොඩි මේ අර විශේෂ දේවල් ටිකක් කරනවා. ඒවට සම්බන්ධ වෙන්න කැමති කට්ටිය අපේ මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා WhatsApp group එකක් සහ channel එකක්. අන්න ඒවට ඇඩ් වෙලා ඉන්න. ඒවයි කියා දෙනවා හොඳට තියරිය විතරක් ඉගෙනගෙන අමාරුවේ වැටෙන්නේ නැතුව තියරිය භාවිතා කරලා ගණන් හදලා පේපර් කරලා හොඳ සුපිරි ගණන් හදලා පේපර් වලට හොඳට ලකුණු ගන්න කොහොමද කියලා අපි ඒ group වල කියා දෙනවා. ඒ පන්ති වල කියා දෙනවා. group වලට ඇඩ් වෙලා බලන්න. ඉතින් අපි කියන්නේ බොරුද ඇත්තද කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු. ආයෙත් ඉතුරු පාඩම් ටිකෙන් බයි බයි.